වියලී වියදෙන්නට පෙර ඔබ නිවා සඳහන අමාවැස්ස. සාදුකාරයක් පවත්වන සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තේනිමානි භික්ඛවේ පුණ්‍ය කිරියවත්තෝනි කතමානි තීනි දානමයං පුණ්‍ය කිරියවත්තෝ සීලමයං පුණ්‍ය කිරියවත්තෝ භාවනාමයං පුණ්‍ය කිරියවත්තෝ නීති වාසනාවන්ත ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි දෙහත්වට්ටිය පිරිනමා ඉමහත් ගෞරවයෙන් නුගේගොඩ පාගොඩ පළවෙනි හරස්වේදියේ අංක 14න් 4 නිවසේ විසූ දැනට මාතර කෝට්ටේගොඩ බෙලිවත්තේ පදිංචි පල්ලියගුරු නිවසේ පදිංචි මානිමාලා පල්ලියගුරු මේනියෝ ඒ වගේම ඉමහත් ගෞරවයෙන් මේ දෙහත්වට්ටිය පූජා කළා ආරාධනා කළේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි පදිංචි පමායා තරින්දි ගුණතිලක තම ආදරණීය දියණියගේ ජන්මදිනය උපන්දිනය වෙනුවෙන් අම්මා කෙනෙක් හැටියට ලබා දිය හැකි වටිනා මුතුම් ආශිර්වාදය උපන්දින ආශිර්වාදයක් වෙනුවෙන් ලක්වැසි ලෝවැසි සෑම දෙනාටම ධර්ම දානමය පින්කම සිද්ධ කර දෙන්න කියලා ඉමහත් ගෞරවයෙන් ආරාධනා කළා. අපේ ජීවිතයේ බොහෝම සමීපව කටයුතු කරන දායක පවුලක් මානිමාලා පල්ලියගුරු මේනියෝ ඒ වගේම මෙල්බර්න්හි පදිංචි අපේ පමායා තරින්දි ගුණතිලක ඒ දියණිය. එසා මෙම ධර්මානුශාසනාව වෙනුවෙන් අපට ගෞරවයෙන් ආරාධනා කළා මතක් කළා මේ පින්කම සාර්ථකව හොඳින් සිද්ධ කර දෙන්න කියලා. සෑම දිනම සූදානම් වන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ලෝක සත්වයා සුවපත් කරලීම වෙනුවෙන්මයි උතුම් ධර්මයේ දේශනා කළේ.
කෙටි කාලයක් නෙවෙයි. සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් අප්‍රමාණ කාලයක් මහා පරීක්ෂණයක නිරත වුණා. මේ අන්ධකාරයේ වෙසෙන ජනතාව ආලෝකයේ වෙත යොමු කරවීම සඳහා පරම සත්‍ය සොයා ගැනීමේ අරමුණ පෙරදැරිව. ඒකල මහා පරීක්ෂණයේ උතුම් ප්‍රතිඵලය තමයි මිනිසෙකු හැටියට ලැබිය හැකි උත්තරීතරම පදවිය. ලෝතර බුද්ධත්වය. ඒ සර්වඥතා ඥානය හා සමගින් ලබලා පුරා අවුරුදු 45ක් මුළුල්ලේම පිරිනිවන් පාන අන්තිම මොහොත දක්වාම මේ ධර්මය ආදි කල්යාණ මධ්‍යේ කල්යාණ පරියෝසాన කල්යාණ මුල යහපත් මැද යහපත් අග යහපත් වටිනා උත්තම ධර්මයක් දේශනා කළා. සදැහැති ලක්වැසි ලෝවැසි සෑම දෙනාම තමන්ගේ වටිනාම කාලයන් තමන්ගේ වටිනාම ශ්‍රමයන් වන කාර්යයන් තමන් මනමින් යොදව ගන්නව නම් ධර්ම ශ්‍රවණයට ඒ වගේම ධර්ම ධාරණයට ධර්මය අනුව අපේ ජීවිත ගොඩනගා ගන්න ඊට වඩා වටිනා දෙයක් තවත් නැහැ. කෙනෙකුට බොහෝම ඉහළට යන්න පුළුවන් උගත්කමින් කෙනෙකුට බොහෝම ඉහළට යන්න පුළුවන් ධනින් බලවත් බවින් කුලවත් බවින් හැබැයි මේ එකක්වත් නෙවෙයි බුදුහාමුදුර අගේ කොට සැලකුවේ. නජච්චා වසලෝ හෝති නජච්චා හෝති බ්‍රාහ්මනෝ කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ. කෙනෙකුගේ වටිනාකම රැඳී තියෙන්නේ තමා තුළ පවත්නා ක්‍රියාකාරකම් මත. තමා තුළ පවත්නා වටිනා කාය සුචරිතය මත වාක් සුචරිතය මත මනෝ සුචරිතය මත. හොඳ දේ ලෝකෙ කොහේ තිබුණත් හොඳයි. නරක දෙයක් තියෙනව නම් ඒ නරක ලෝකෙ කොහේ තිබුණත් ඒක නරකා. අපිට පේනවා සමාජයේ දිහා බැලුවහම අපි නරකයි කියලා හොඳ නෑ කියලා හඳුන්වන දැනගන්න ඕනම දෙයක් පහළ වෙලා තියෙන්නේ කාය දුස්චරිතයක් නිසා. වාග් දුස්චරිතයක් නිසා. මනෝ දුස්චරිතයක් නිසා. අපේ කයින් අපි කරන්නේ තව කෙනෙකු තලා පෙලා දාලා විනාශයක් ඇති කරලීම නම් අපි අකමැති අයහපත් දෙයක් තව කෙනෙකුට අපේ කයින් සිද්ධ කරනව නම් එතන මූලික වෙන්නේ කාය දුස්චරිතයක්මයි. අපි හරි කැමති වෙන්න ඕන හැම විටකම සත්‍ය ප්‍රකාශ කරන පිරිසක් වෙන්න. අපි වචනයෙන් ගොඩාක් දෙනෙක් සුවපත් කරන්න පුළුවන්. අද වුණත් කරුණාවෙන් පිරිස් සූත්‍රයක් දේශනා කරලා කාට හරි අපි සිතක් සාන්තියක් ප්‍රාර්ථනා කරනව නම් ඒ කරන්නේ අපි මෛත්‍රියෙන් නම් මනස තුල පිවිතුරු බවක් ඇතිව නම් අපි ක්‍රියා කරන්නේ ඒ වචනය තුල තියෙන මහා පුදුම බලයක් මහා පුදුම ශක්තියක්. එසා වාක් සුචරිතය අපේ යහපතට ප්‍රබලව බලපානෝ වගේම යම් කෙනෙකුගේ වචනය තුල තියෙන බොරුව මුලාව මිත්‍යාව අනුන් රැවටීම වංචා කිරීම එබඳු බරපතලව වචනය අයහපත් විදියට පාවිච්චි කරනවා නම් ඊට වඩා පිරිහීමක් තවත් නැහැ. ඊට වඩා දුස්චරිතයක් තවත් නැහැ. වචනය නරක විදියට අසත්‍ය විදියට පාවිච්චි කරන කෙනෙකුට කරන්න බැරි අකුසලයකුත් නැහැ, කරන්න බැරි වරදකුත් නැහැ. ඒ තරම්ම වචනය හරි ප්‍රබලයි. ඒ වගේම බලන්න මනෝ සුචරිතය බුදුරජාණන් වහන්සේ අපට මැනවින් පෙන්වන්නේ අපේ මනසට ආගන්තුක වන විවිධ ක්ලේශයන් තියෙනවා. මුලින් අපේ මනස හරි පිවිතුරයි. බොහොම ලස්සනයි පිවිතුරු මනසක්. හැබැයි තංචකෝ ආගන්තුකේ උපක්කලිට්ටං උපක්කලේසං.
කෙනෙක් හැදෙනවා වැඩෙනවා හා සමගම මනසට බාහිරින් ඇතුල් වෙන විවිධ කෙලෙස් තියෙනවා. ඒ ඇතුල් වෙන කෙලෙස් ලෝභය, ද්වේෂය, මෝහය මූලික කරගෙන අකුසල මුල් මූලික කරගෙනයි මනස අපිරිසිදු වන්නේ. අපිරිසිදු මනසකින් නම් යමෙක් කටයුතු කරන්නේ එතන අපිරිසිදු මනස අයහපතක් වෙනුවෙන් තමයි වචනේ මෙහෙවන්නේ. අපිරිසිදු වචන වගේම අපිරිසිදු ක්‍රියාකාරකම් ඒ මෙහෙවීම සිද්ධ වෙන්නේ මනසින්. එසා හැම දෙයකටම මූලික වෙන්නේ මනස. මනස පිවිතුරුව තබා ගැනීම හරිම වටිනවා. අනිත් සියල්ලක්ම පිරිසිදුභාවයට පත් වෙන්නේ පිරිසිදු මනසක් තියෙනකන. එසා තංචකෝ ආගන්තුකෙහි උපක්ඛලිට්ඨං උපක්ඛලේසං. ආගන්තුකව අපේ මනසට පැමිණෙන එබඳු ලාමක සිතුවිලි කල්ැතුවම අඳුනා ගන්න පුළුවන්කම තියෙනවා නම් ඒ මනසට ඇතුල් වෙන්න පෙර ආතුවම අපට පුළුවන් ඒවා දුරස් කරන්න, ඈඩ් කරන්න. ඒ වගේම අපේ කයින් සිද්ධ වෙන්න නියමිතව පවතින අයහපත් ක්‍රියාවන් පිරිසිදු මනසකින් අපට දැක ගන්න පුළුවන් නම් මෙබඳු බරපතල කර්මයක් අපි සිද්ධ කළොත් මෙලවත් අපට තැවෙන්න සිද්ධ වෙනවා. පරලොවත් අපට තැවෙන්න සිද්ධ වෙනවා. කල්ැතු අඳුනා ගැනීමකින්ම ඒ දුරු කරගන්න පුළුවන් නම් අපේ කයේ පිරිසිදුව වටිනා සීලයක් අපට රකින්න පුළුවන්කම තියෙනවා. වචනේ අපට කල්ැතුවම අඳුනා ගන්න පුළුවන් නම් මගේ මේ මුවින් පිටවෙන කටෝර කර්කස ලාමක තුච්ච වචනයන් වළක්වා ගන්න පුළුවන් නම් ඒක අපේ යහපත පිණිස පවතිනවා. වළක්වා ගන්න බැරි නම් ඇති වෙන අයහපත කාටවත් වළක්වන්න බෑ. ලෝකේ පින්වත්නි මිනිස්සයා තමයි උත්තරීතරම වෙන්නේ. දෙවියෝ පහළ වෙනවා. ඒ විදිහටම පවතිනවා. දෙවියෙක් හැටියටම තමයි චුත වෙන්නේ. තිරිසන් ලෝකේ තිරිසන් සතුන් පහළ වෙනවා. ඔවුනොවුන්ගේ ක්‍රියාකාරකම් සමග ජීවත් වෙනවා. අවසාන වන්නේ තිරිසනෙකු හැටියටමයි. හැබැයි මිනිස්සයා හිම නොවේ. මිනිස්සයාට තියෙන සුවිශේෂී ශක්තිය වෙන කවර මිනිස්සෙකුටවත් කවර කෙනෙකුටවත් කවර සත්වයකුටවත් නැහැ. ඒක මිනිස්සයාටම තමයි ආවේනිකව සුවිශේෂීව පිහිටලා තියෙන්නේ. ඒ නිසා අපි කල්පනා කළොත් අපේ ජීවිතය බොහෝම හොඳින් දියුණු කරගන්න පුළුවන්. මිනිස්සයා සත්පුරුෂ මිනිසෙක් වෙන්නේ. මිනිස්සයා දෙවියෙකුටත් වඩා වටිනා කෙනෙක් බවට පත් වෙන්නේ. පන් ලෞතුරා බුද්ධත්වයේ පසේ බුද්ධත්වයේ මහරහත් පදවිය මේ ස්වභාවයන් අත්කරගන්නේ මිනිස්සෙකු විනා වෙන කවුරුවත් නෙවෙයි. සාකිච්ඡෝ මනුස්ස පටිලාභෝ. මනුස්සත්වයක් ලැබනවා කියන එක ලේසි පහසු වැඩක් නෙවෙයි, අමාරු වැඩක්. එන පින් ඇති මිනිස්සෙක් හැටියට උත්පත්තිය ලබන්න ලැබීම ලොකු භාග්‍යයක්. ජන්මදිනයක් උපන්දිනයක් සමරනවා කියලා කියන්නේ ඉතාමත් වටින අවස්ථාවක්. මේ දුර්ලභ මනුස්ස ජීවිතයකට පත්වෙච්ච දවස අපි සිහිපත් කරන්නේ. මිනිස්සෙකු හැටියට අපේ ජීවිත සාර්ථකව ගොඩනගා ගන්න ඕන. ධර්මයෙන් දෙන්න පුළුවන් හැම උපදෙසක්ම මනමින් දීලා තියෙනවා. ඒසා කෙනෙකුට දියුණුව අභිවෘද්ධිය කරා ගමන් කරන්න හැම කෙනෙක්ම දක්ෂෝ වැඩ කරන්න. එක එක්කෙනාගේ දක්ෂකම් විවිධයි. විවිධ පැතිකඩ ඔස්සේ දක්ෂතා දියුණු කරගන්න පුළුවන්. අද ලෝකයක් අපට සමීප වෙලා තියෙනවා. නූතන තාක්ෂණික දියුණුවත් එක්ක. අද මිනිස්සයා වැඩ කරන්නේ මුළු මහත් ලෝකයක් එක්ක. දියුණු මනසකින් වැඩ කරනකොට වන මිනිස්සයාට තමන්ගේ ලදේ උතුම් බව ගොඩක් සාර්ථකව ප්‍රතිඵල නෙලා ගන්න පුළුවන්. ඒ අනුව අපි හිතන්න ඕන, දක්ෂ වෙන්න ඕන. එසා හිතලා දක්ෂව වැඩ කරන්න නම් ඒ දක්ෂතා මතු කර ගැනීම වෙනුවෙන් ධර්මයේ තුලින් අපට දීලා තියෙන ලොකු පිටුවහලා ලස්සන මඟ පෙන්වීම. ඒ ධෛර්යවන්තභාවය අපට පෙන්වුම් කළ අයදා
පන බෝධිසත්ව අවදී ඉන්නේ. විවිධ ජාතක කතා අරගෙන බැලුවහම අපට පේනවා බුද්ධිමත්ව ධෛර්යවන්තව වැඩ කරලා ක්‍රියා කරලා ලබා දුන් ප්‍රතිඵලය තමන්ට පමණක් නෙවෙයි බොහෝ පිරිසකට ප්‍රතිඵලදායක වුණා. ලෝතර බුද්ධත්වයේ ලැබපු උත්තම ආත්ම භාවයේදී පවා වන ධෛර්යවන්තව කටයුතු කිරීමේදී ඒ බෝධිසත්ව අවදිය බලන්න කොච්චර වටිනවද? මහා දුෂ්කර ක්‍රියාවක නිරත වුණා. සමාජයට පෙන්눔 කළ වටිනා පාඩම. මොනතරම් දුෂ්කර ක්‍රියා කළත් පන එදා සමාජයේ තිබිච්ච පිළිගැනීම අන්තයටම දුක දුන්නා විමුක්තියක් ලබන්න පුළුවන් කියලා. ඒක පෙන්නවා සක්සුදක්සේ ප්‍රායෝගිකව පෙන්නවා. ඒ සඳහා වීරිය කළා. කැප වුණා. එතනින් ගමන අතහරින්නේ නැහැ. මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා. සත්‍ය හොයාගෙන යන ගමනක තියෙන වටිනාම මාර්ගය තමයි අන්තයට සැප දීලවත් අන්තයට දුක් දීලවත් නෙවෙයි. පරීක්ෂණයකින් ලැබු ප්‍රතිඵලයක මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කළා. නම් ජීවිතවල අපටද පෙන්눔 කළා. යම් සාර්ථකත්වයක් ජීවිතයක ළඟා කරගන්න නම් ඔබේ ජීවිතවලටත් වන මධ්‍යම ප්‍රතිපදාව බොහොම වටිනවා. එන අන්තයට සැපදීම හෝ අන්තයට දුක්දීම නෙවෙයි. එන මජ්ක්‍ධිමා පටිපදා මධ්‍යම ප්‍රතිපදාව. හැම තැනකදීම අපි අගේ කොට සලකනවා. දවසක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිසක් භික්ෂූන් වහන්සේලා. උන්වහන්සේලා පිණ්ඩපාත චාරිකාවෙහි නිරත වුණා. පිණ්ඩපාතයට වඩිනකොට ඔක්කොම හාමුදුරුවෝ එක මගකම යන්නේ නැහැ. ඒ මගවල්, ඒ පාරවල්, ඒ පළාත් උන්වහන්සේලා හඳුන ගන්න පිණ්ඩපාතේ වඩින්න. පිණ්ඩපාතේ වැඩම කළ අවසානයේ විහාරස්ථානයට වැඩම කළා පිණ්ඩපාතේ වළඳලා වන බුදුරජාණන් වහන්සේ හා සමග ධර්ම සාකච්ඡාවක නිරත වෙන්න සූදානමින් ඉන්න අවස්ථාව. උන්වහන්සේලා එකට එකතු වෙලා සාකච්ඡා කරමින් ඉන්නවා. එදා උන්වහන්සේලාගේ සාකච්ඡාවේ තේමාව වුණේ වැඩපු මාර්ග. එක එක හාමුදුරුවෝ එක එක ප්‍රකාශ කරනවා. අපි පින්දපාතේ වැඩපු මාර්ගය මෙන්න මේ වගේ. සමහර හාමුදුරු කෙනෙක්ගෙන් කියවෙන්නේ දුෂ්කරත්වය. සමහර ස්වාමීන් වහන්සේ නමකගෙන් කියවෙන ලස්සනත්වය, සුන්දරත්වය. ඒ විවිධ දේ කතා කරමින් ඉන්නකොට බුදුහාමුදුරුවෝ එතෙන්ට වැඩම කළා. උන්වහන්සේ අහනවා විමසනවා මා පැමිණීමට පෙර ඔබ වහන්සේලා කවර කතිකාවකද නිරත වුණේ? බුදුහාමුදුරනේ අපි කතා කර කර හිටියේ අපි ගිය ගමන් මඟ පිළිබඳව. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඔබ වහන්සේලා වැඩපු මාර්ග ගැන නෙවෙයි කතා කරන්න ඕන. මම ඔබ වහන්සේලාට සාකච්ඡා කිරීමට ගමන් කිරීමට අවශ්‍ය මාර්ගයක් පෙන්වලා තියෙනවා. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ප්‍රගුණ කළ යුත්තේ, අවධානය යොමු විය යුත්තේ, ගමන් කළ යුත්තේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලයි. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල තමයි දියුණු කෙරෙන වටිනාම ප්‍රධාන කාරණා ටික දියුණු වෙන්නේ. ඒ අනුව තමයි සීලය, සමාධිය, ප්‍රඥාව දියුණු කර ගැනීම සඳහා අවශ්‍ය මඟ පෙන්වීම සිද්ධ කරලා තියෙන්නේ. පින්නතුනේ අපිට උදා කරගත හැකි විමුක්තිය දෙවියෙක් අපට ගෙනහැලා දෙන්නේ නැහැ. අදෘශ්‍යමාන බලවේගයක් විසින් අපට ගෙනහැලා දෙන්නේ නැහැ. ඒ අදාළ දියුණුව, අදාළ අභිවෘද්ධිය, විමුක්තිය සාධනය කර ගැනීමෙහි වගකිය යුත්තක් තමන් මිසක් වෙන කවුරුවත් නෙවෙයි. අත්තාහි අත්තනෝනාතෝ කෝහිනාතෝ පරෝසියා. තමන්ගේ විමුක්තිය, තමන්ගේ දියුණුව, තමන්ගේ අභිවෘද්ධිය තමා විසින්මයි අත්කරගත යුතු වන්නේ. මම අද මේ දේශනාව වෙනුවෙන් මාතෘකා කළේ
සූත්‍ර පිටකේ බණ කුද්දක නිකායේ වටිනා සූත්‍රයක් තියෙනවා පුණ්‍ය කිරිය වත්තු සූත්‍රය කියලා. ඒ පුණ්‍ය කිරිය වත්තු සූත්‍රයේදී අපට පෙන්වනවා ප්‍රධානම කාරණා තුනක්. ඒක අපි බොහෝ විට අහලා තියෙනවා. අපි දන්න කාරණා. මතක් කරනම නම් ඔබේ අවබෝධයට තීනිමානි භික්කවේ පුණ්‍ය කිරිය වත්තෝනි මහණෙනි පුණ්‍ය කිරිය වස්තුන් තුනයි. වන පළවෙනි කාරණේ බලන්න. දානමයන් පුණ්‍ය කිරිය වත්තු සීලමයන් පුණ්‍ය කිරිය වත්තු භාවනාමයන් පුණ්‍ය කිරිය වත්තු. පළවෙනි පුණ්‍ය කිරිය වත්තුව තමයි දානීය පරිත්‍යාගය. ලෝකේ අපහසුම කාර්යයක්. තමන් සතු දෙයක් අනුන්ට දෙනවා කියන සිතුවිල්ල පවා හරි අමාරු දෙයක් පහළ කරගන්න. ඊටත් වඩා අමාරු දෙයක් තියෙනවා. කෙනෙකු දුන්න කියලා හිතමු. දීලා නැවත මෙනෙහි කරලා ඒ කළ ක්‍රියාව පිළිබඳව නැවත සතුටු වෙන්න ඊටත් වඩා අමාරුයි. දීම ලේසි දීලා සතුටු වෙන්න හරි අමාරුයි. හැබැයි දානයක් වෙන්නේ පරිත්‍යාගයක් වෙන්නේ. පොඩ ලෝකේ විවිධ දාන තියෙනවා. විවිධ පරිත්‍යාග තියෙනවා. හැම දෙයක්ම අපි දානයක් හැටියට සලකන්නේ නේ. කෙනෙකුගෙන් වැඩ අරගෙන කුලිය ගෙව්වා කියලා කියන්නේ ඒක දානයක් නෙවෙයි. ඒක යාගේ අවශ්‍ය කරන වේතනය ගෙවීම. ණයට අරගෙන ඒක ආපහු දෙයක් දුන්න කියලා ඒක දානයක් වෙන්නේ නේ. ඒක අපේ වගකීමක්. කාගෙන් හරි ණයක් ගත්තනම් ඒ ණය අපි ගෙවලා අවසන් කරන්න ඕන. එහෙනම් සංසාරේම අපි ණයකාරයෝ වෙනවා. ඒක දාන නෙවෙයි. බුදුරජාණන් වහන්සේ මැනවින් පෙන්නනවා දාන ක්‍රියා දෙකක්. එකක් තමයි පූජා බුද්ධියෙන් දෙන දානය. අනිත් එක තමයි අනුග්‍රහ බුද්ධියෙන් දෙන දානය. පින්වත්නි බෞද්ධයාට තියෙන වටිනාම කාල පරිච්ඡේදයක් තමයි වෙසක් සමය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල ආවර්ජනා කරන සිහිපත් කරන කාලවකවානුව. අපේ බෞද්ධයෝ බෞද්ධයන් පමණක් නෙවෙයි. මන පිංසිත පහල කරගන්න පුළුවන් හැමෝම පුංචි දරුවාගේ සිට වැඩිහිටියා දක්වාම මන වෙසක් ප්‍රබෝධයක් ඇති කරලන්න. බුදුරජාණන් වහන්සේ පිරූ පාරමිතා තමයි එකින් එක බොහෝම ලස්සනට උද්දීපනය කළ ගන්නේ. එන් පළවෙනි පාරමිතාව බලන්න දාන පාරමිතාව. දාන පාරමිතාව තුළින් පෙන්නුම් කරන්නේ වන බුදු බව වෙනුවෙන්. උන්වහන්සේ පරිත්‍යාගය පුරුදු කරපු හැටි පුහුණු කරපු හැටි. මහා සාගරේ ජලය ප්‍රමාණ කරන්න බැරුව වගේ. මේ මහ පොළොවේ පස් ප්‍රමාණ කරන්න බැරුව වගේ. ආකාශේ තරු ගැනලා කෙලවරක් කරන්න බැරුව වගේ. මහා මේරුව ප්‍රමාණ කළ දක්වන්න බැරුව වගේ. බන දානීය පරිත්‍යාගයේ පුරුදු කරපු හැටි බලන්න පුහුණු කරපු හැටි බලන්න. ලේ දන් දීපු වාර කාටද ප්‍රමාණ කළ දක්වන්න පුළුවන්. ලේ ටිකක් දන් දෙනවා කියලා කියන්නේ බන ජීවිතේ එකක් නෙවෙයි. බන ජීවිත ගණනාවක් බේරා ගැනීම වෙනුවෙන් කරන පරිත්‍යාගය. බන අපේ ලක්වැසියෝ කොච්චර වටින විදියට බන මේ ලේ ටික අනුන්ට පරිත්‍යාග කරනවාද? ලෝකේ රටවල් වල අපි දන්නවා නිකන් නොමිල ලේ දෙන්නේ නැහැ. ඒ සඳහා මුදලක් බලාපොරොත්තු වෙන්නේ ටික දෙන්නේ. ඒක ගනුදෙනුවක්. අපේ සදැහැතියෝ එහෙම නෙවෙයි. ලේ ටික දෙන්නේ මෛත්‍රියෙන්. මම මේ දෙන ලේ බිඳුව මම මේ දෙන ලේ ටික කෙනෙකුගේ ජීවිතයක් සුවපත් කරන්න. අපෙන් ගනිපු ලේ ටික දෙන්නේ ගැබිනි මාතාවකට. කුසහෝනා දරුවා මව දෙන්නම බේරෙනවා. ජීවිත දෙකක්. අපි දෙන ලේ ටික
පන කාට හරි මරණය දැක දැක ජීවත් වෙන කෙනෙකුට අපි යාට ජීවත් වීමේ අයිතිය පන තව බොහෝ කාලයක් ජීවත් වෙන්න අවශ්‍ය ශක්තිය ලබලා දෙනවා. නිරෝගී බව ලබලා දෙනවා. මන්නේ ඒ බඳුව බෝසතාණන් වහන්සේ මොනතරම් ප්‍රමාණයක් ලී දීලා තියෙනවද? ඒකයි ප්‍රමාණ කළේ නෑ දාන පාරමිතාව. මන ශරීර මාංශ ශරීර කොටස් අද උනත් බලන්න බුද්ධිමත් පිරිස් තමන්ගේ මේ ශරීරය තුළ තියෙන කොට වකුගඩුවක් වෙන්න පුළුවන්. මන පටකයක් වෙන්න පුළුවන්. ඇසක් වෙන්න පුළුවන්. මන ශරීර විවිධාංග අනුන්ට දන් දෙනවා. තමන්ගේ ජීවිතයෙන් කොටහ මන තව කෙනෙකුගේ ජීවිතයක් වෙනුවෙන් පරිත්‍යාග කරන අවස්ථා අදත් අපට දකින්න ලැබෙනවා. මේ සියල්ලක් අපට දායාද වුණේ වෙන කාගේවත් නෙවෙයි. ලෞතර බුදුරජාණන් වහන්සේ කියන්නේ. මන අපට පෙනෙනවා මන ඇස් දන් දීමේ වටිනාකම කොච්චරද? සමහර විට අපි දෙන ඇස් දෙක අපට ජීවතුන් අතර ඉද්දි දෙන්න බෑ. අපි ජීවත් ඉන්නකොට අපි පොරොන්දුවක් වෙනවා. අපි මලත් අපි ඇස් දෙක ගන්න. ලෝකේ කාට හරි බලන්න බැරි කෙනෙකුට දෙන්න අපේ ඇස් දෙක අරගෙන. පින්වත්නි සමහර වෙලාවක අපේ පරිත්‍යාගයේ ඇස් දෙක එක රටක නෙවෙයි රටවල් දෙන්නක දෙන්නෙක් බන්න ලෝකේ බලනෝ වෙන්න පුළුවන්. එබඳු අවස්ථා තියෙනවා. ඇස් දන් දීම මොන තරම් වටින දෙයක්ද? ඒ ඇස් දන් දීම දක්වලා තියෙන්නේ දීපදෝ හෝති චක්කුදෝ. මන ඇස් දන් දීම බුදුහාමුදුරුවෝ හරියට අගය කළා. ආලෝක පූජාවත් හරියට ඇස් දුන්නා හා සමානයි කියලා පෙන්වුම් කරලා තියෙන්නේ. බෝධිසත්වයෝ බුදුබව වෙනුවෙන් ඒ පරිත්‍යාගයේ ඒ පුහුණුව මැනවින් සිද්ධ කළා. මේ ශරීරය පිළිබඳ කිසිදු ආසාවක් කවුරුවත් තියාගන්න ඕනේ. පණ පඨවි ආපෝ තේජෝ වායු අපේ මේ ශරීරයේ සැදුම් අරගෙන තියෙන්නේ වන මේ පංචස්කන්ධයේ එකතුවනේ. මේ පංචස්කන්ධයේ එකතුව. පඨවි ආපෝ තේජෝ වායු. මේ ජීවත් වෙනවා කියලා කියන්නේ අපේ උපාදානය කරගන්නවා. පංචස්කන්ධය පංච උපාදානයක් බවට පත් කරගන්නවා. මේ තුල බලවත් වෙනවා කාමය. මන කාමයේ ස්වરૂපේ අඩු වැඩි වශයෙන් පෘථග්ජන ඕනම කෙනෙකුගේ තියෙන්න පුළුවන්. ඒ කාමයේ නිසා තමයි අපි පිනවීම වඩා බහුල වෙලා තියෙන්නේ. කාමයන් පිනවීම වැඩි වෙන්න සංසාරයේ දික් වෙනවා පින්නතුනි. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ කාමය හරියට ගිනි ගොඩක් වගේ. ගිනි ගොඩ හරියට ලස්සනයි. බබලනවා දීප්තිමත්. හැබැයි ගිනි ගොඩකට පැන්නොත් මොකද වෙන්නේ? පිච්චිලා මැරෙනවා. ගින්නේ ස්වභාවය දීප්තිමත් බබලනවා. පංච උපාදානස්කන්ධය සහිතව කටයුතු කරනකොට ස්වභාවය මේක. දීප්තියක් බබලීමක් කියලා අපි හිතා ගන්නවා. ඇත්තට මේක ගිනි ගොඩක්. ණයට ඉල්ලා ගනිපු දෙයක් වගේ කාමය. පණ දෙපැත්ත කැපෙන ආයුධයක් හා සමානයි කාමය. සිහිනයක් හා සමානයි කාමය. බුදුහාමුදුරුවෝ කාමය අගය කරනවට වඩා ඒවයි තියෙන ස්වභාවය තමයි මේ පෙන්눔 කළේ. එනිසා තමයි උන්වහන්සේ අපට පෙන්නවා මේ ශරීරය පවා කෙනෙකුට දන් දෙන්න පුළුවන්කම තියෙනවා. ඒක ජීවතුන් අතර ඉද්දෙද්දි නෙමෙයි මලාට පස්සේ හරි. ඒකේ වටිනාකමක් තියෙනවා. පණ මේ අපේ ශරීර තුල හැදෙන රෝග ව්‍යාධි මොන තරම්ද? කායික රෝග වලින් අපි පෙළෙනවා. මානසික රෝග වලින් අපි පෙළෙනවා. මේ කායික රෝග පිළිබඳව මානසික රෝග පිළිබඳව මේ ව්‍යාධීන් පිළිබඳව අද හරියට පරිේෂණ කරනවා. මේ අපේ ශරීරයේ කපලා කොටලා පරීක්ෂා කරලා තව කෙනෙකුගේ නිරෝගීභාවයක් වෙනුවෙන් ඖෂධයක් හොයා ගැනීම වෙනුවෙන් අපි ඒකට දායක වීමක් වෙන්නේ. අපේ ඉස්සර අපි
වෛද්‍ය විද්‍යාලයකට හෝ කෙනෙකුට හෝ පරිත්‍යාග කිරීමේ බඳු ආයතනයකට ඒකත් වටිනා කුසල ශක්තියක්. ඒසා ලෝතර බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව අවදීයේදීත් පන ඔය ආගමන් මගේදීත් බුද්ධත්වයේ ලැබපු ආත්මයේදීත් පරිත්‍යාගය බොහෝම අගය කළා. සාපේ සදැහැතිය පුරුදු වෙලා ඉන්නවා. බල පූජා බුද්ධියෙන් දන් දෙන්න. පූජා බුද්ධියෙන් අපි දානයක් දෙන්නේ කාටද? බල බුදුරජාණන් වහන්සේට ලෝකේ පුරාම සදැහැතියෝ මොනතරම් ගෞරවයකින්ද දන් දෙන්නේ. බුදු පූජා පවත්වන්නේ. දළදා මාලිගාව ඇතුළු බොහෝ ස්ථානවල මන දෙතිස් ව්‍යංජන සහිතව බොහෝම පූජා බුද්ධියකින් බුදු පූජා පවත්වනවා. පෞද්ගලිකව යම පූජා කළ වැඩිම ආනිසංසයක් කෙනෙකුට ලබන්න පුළුවන් වෙන්නේ බුදු කෙනෙකුට දීම, බුදු කෙනෙකුට පරිත්‍යාග කිරීම. නම් බුදුහාමුදුරුවෝ වෙනුවෙන් තමයි අපේ සදැහැතියෝ ඕනම දෙයක් පූජා කරන්නේ. වතු පිටි, ගෙවල් දොරවල්, වන විහාරස්ථාන හදලා කියලා මේ පූජා කරන්නේ බුදුහාමුදුරුවෝ වෙනුවෙන්. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කරන ලද එබඳු වටිනාකම් ඇති දේ ස්ථාන අද ලෝකේ පුරාම පවතින බුදුහාමුදුරුවෝ නිසා. මේ විහාරස්ථාන පවතින්නේ බුදුහාමුදුරුවෝ නිසාම තමයි. බුදුහාමුදුරුවෝ වෙනුවෙන් යමක් පූජා කරගන්න ලැබෙනවා නම් තමන්ගේ ජීවිතේ තමන් ලබන ලොකුම වටිනාකම එතනයි තියෙන්නේ. බණ ඊළඟට මේ ශාසනය බණ පවත්වාගෙන යාම වෙනුවෙන් වටිනාම කැපවීමක් කරන්නේ භික්ෂුන් වහන්සේලා. ඒ කාලේ බුදුහාමුදුරුවෝ පහළ වෙනකොට ශ්‍රමණ සම්ප්‍රදායක් තිබුණා. ওই පස්වග මහණුනුත් ඒ ශ්‍රමණ සම්ප්‍රදාය හිටපු අය. හැබැයි අර්ථවත් බවක් තිබුණේ නැහැ. නිවැරදි අර්ථවත් බව බුදුහාමුදුරුවෝ ශ්‍රමණ සම්ප්‍රදාය වන බෞද්ධ භික්ෂු සංකල්පය ඇති කරලීමත් එක්ක තමයි සමාජගත කරන්නේ. ඒ නිසා භික්ෂුව කියලා කියන්නේ වන තමන්ගේ මුළු ජීවිතේම ශාසනය වෙනුවෙන් කැප කරන කෙනා. හැමෝටම අපවත් වෙන තුරාම සිවුර රැඳෙමින් ඒ වටිනා පරිත්‍යාගය කළ නොහැකි අවස්ථා අපට පේනවා. හැබැයි පැවිද්දේ සිට අපවත් වීම දක්වාම සිවුරේ රැඳෙමින් මන සිල්වත්ව ගුණවත්ව පින්වන්තව කටයුතු කළ හැකිව පවතිනවා නම් ඒක හරීම වටිනවා. බුදුහාමුදුරුවෝ අපට උපදෙසක් දුන්නා. චරත භික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය. එනිසා භික්ෂුවකගේ කාර්යභාරය තමයි පන මේ වටිනා උතුම් දහම් පණිවිඩය ගමින් ගම පළාතෙන් පළාත රටින් රට ලෝකේ පුරාම ව්‍යාප්ත කරනව නම් ඒක භික්ෂුවගේ කාර්යයි. අද ඒ කාර්ය මැනවින් භික්ෂුව සිද්ධ කරනවා. නම් භික්ෂුවක් මැනවින් ධර්මයේ දේශනා කරනවා කියන්නේ ඒක දුර්ලභ කාරණයක්. වටිනා දෙයක්. අපේ සදැහැතියෝ අපි වෙනුවෙන් පණ මේ ධර්මයේ සමාජගත කරන මන මුළු ජීවිතේම පරෝපකාරය වෙනුවෙන් කැප කරලා කටයුතු කරන භික්ෂූන් වහන්සේලා උදෙසා සිව්පස පරිත්‍යාගයන් සිදු කරනවා. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස. ඒක තමන්ගේ කාර්යයක් හැටියට තමන් දකිනවා. ඒ අනුව තමයි අදත් මේ සම්මා සම්බුද්ධ ශාසනයේ වන භික්ෂූන් වහන්සේලා රැඳෙමින් පරෝපකාරීව අත්හිත පරහිත තමන්ගේ දියුණුව අනුන්ගේ දියුණුව ඇති කරවමින් කටයුතු සිදු කරන්නේ. නම් භික්ෂූන් වහන්සේලා උදෙසා දානයක් පූජා කරනවා කියලා කියන්නේ ඒකත් පූජා බුද්ධියෙන් කරන දෙයක්. පන අපට පේනවා ඔය වෙසක් සමය ඇතුළු කොට ඇති හැම කාල පරිච්ඡේදයකම විශේෂයෙන් පුරපසළොස්වක පොය දින මූලික කරගෙන මුළු පන්සල්ම ලස්සනට සකස් කරනවා. ආලෝකකරණය, පවිත්‍රතාවය එපමණක් නෙවෙයි ඒවෙන් නඩත්තු කිරීම. ඒ වගේම පින්වතුනි සුදු වතින් සැරසිලා මන පෙහෙවස් සමාදන් වෙලා
සීලමය ප්‍රතිපදාවක පිහිටලා කටයුතු කරනවා. හැමෝම සිල් සමාදන්ව එබඳු කාලයන් ගත කරනවා හරි වටිනවා. එබඳු ස්වභාවයන් හැමෝටම බැරි නිසා සිල් සමාදන් වෙච්ච කෙනෙකුට හරි දානයක් පූජා කරගන්න ලැබුණොත් ලොකු වාග්යක් කියලා කල්පනා කළා. එබඳු අයට Taman බොහොම සැදී පැහැදිව දන් පහන් පූජා කරනවා. එබඳු පිරිසකට දානයක් පූජා කරන්නේත් පූජා බුද්ධිය. ඒසා Tamanට වඩා උසස් ගතිගුණ වලින් සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් යුක්ත අයට දන් පහන් පූජා කරන්නේ පූජා බුද්ධියෙන්. ඒක මහත්ඵලයි මහානිසංසයි. දීම කොහොම සිද්ධ වුණත් පින් සිද්ධ වෙනවා. මන අනුග්‍රහ බුද්ධියෙන් දන් දීම කෙනෙක් කල්පනා කරනවා Taman විතරක් කාලා බීලා ඇඳලා පැළඳලා ජීවත් වෙනවට වඩා පාරක තොටක ඇවිදගෙන එන දුප්පත් අහිංසක කෙනෙකුට පවා යමක් පරිත්‍යාග කරන් Tamanට ලැබෙනවා නම් ඒක ලොකු වාග්යක් ඇටියට කල්පනා කරනවා. එබඳු අනුග්‍රහ බුද්ධියෙන් දන් දීම පවා Tamanට බොහෝ ආනිසංසදායකයි. අපි කියනවා කෙනෙක් පින්වන්තව ජීවත් වෙන්න ඕන කියලා. එන පින්වන්ත ජීවිතයක් ගත කිරීම වෙනුවෙන් අවශ්‍ය කරන මූලික අංග ටිකක් තියෙනවා. බලන්න අනිත් හැම දෙයක්ම තියලා කෙනෙකුගේ ආයු සම්පත්තිය අඩු වුණොත් ඒ පින්වන්ත භාවයේ මොකක් හරි අඩුවක් පේනවා. ආයුෂ නැත්නම් අර මොකක්වත් විඳින්න බෑනේ. දැන් බලන්න බක්කුල මහරහතන් වහන්සේ. උන්වහන්සේගේ ආයු කාලය අවුරුදු 160ක්. උන්වහන්සේ තමයි නිරෝගීම භික්ෂුන් වහන්සේ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අවුරුදු 120ක්. අද කාලේ අපට අවුරුදු 120ක් ජීවත් වෙන කෙනෙක් හොයා ගන්නත් හරි අමාරුයි. ආයුෂ අපේ බොහොම අඩු වෙලා තියෙන්නේ. නිරෝගීකම් අපේ අඩු වෙලා තියෙන්නේ. ආයුෂ පිරිහෙන්න, නිරෝගීකම පිරිහෙන්න බෙහෙවින් බලපවත්වනවා අපේ කාය වාක් මනෝ ක්‍රියාකාරකම්. නිරෝගීව ජීවත් වෙන්න ලැබෙනවනේ ඒක ලොකු ලාභයක්. මම මතක් කරමින් හිටියේ ආයුෂ සම්පත්තිය ගැන. හැමෝටම හොඳ ආයුෂ ලබන්න ලැබෙනවා නම් ඒක පින්වන්ත භාවයක්. එහි ප්‍රතිඵලය දානෙහි ප්‍රතිඵලය ආයුෂ වර්ධනය වීම. ඒ වගේම පින්නතුනි සීලේ ප්‍රතිඵලය ආයුෂ දියුණු වීම. භාවනාවක ප්‍රතිඵලයක් ආයුෂ දියුණු වීම. ප්‍රධාන හැටියට සීලය හොඳින් රකින්න කෙනා ආයුෂෙන් පිරිහෙන්නේ නැහැ. ඒක මෙලවටත් පරලොවටත් සංසාරේටම. ඒ වගේම බලන්න කවුරුත් කැමති බොහෝම වර්ණවත්ව හැඩ වෙලා ලස්සනට ජීවත් වෙන්න. හැඩ වැඩ වීම වෙනුවෙන් ලස්සන වීම වෙනුවෙන් අද විවිධ ක්‍රමෝපාය භාවිතා වෙනවා. හැබැයි උපතින්ම හැඩ වැඩ වෙලා ලස්සන වෙලා අංගපසඟ පිහිටලා උත්පත්තිය ලබන්න ඔබ ලැබුවේ ඔබේ භාග්‍ය දානයේ ප්‍රතිඵලයක් ඒක. වර්ණවත් භාවය. දන් දෙන අය ලස්සන වෙලා උපදිනවා. ඒ වගේම පිනොතොනි කවුද අකමැති වෙන්නේ සැපසේ ජීවත් වෙන්න? අපට අපේ අවශ්‍යතා ටික හොඳට සම්පාදනය වෙනකොට අපි බලාපොරොත්තු වෙන සැපේ සුවපත් භාවය අපට ලැබිලා. සුඛ කාමානි භූතානි. සියලුම දෙනා සැප කැමැත්තෝ. එන සැපයක් ලබන්න හේතු වෙනවා පින්නතුනි මනාව පූජා බුද්ධියෙන් හෝ අනුග්‍රහ බුද්ධියෙන් දන් දීම. ඒ වගේම අපට හොඳ ශරීර ශක්තියක් බලයක් තියෙන්න ඕන. නිරෝගීකමත් එක්ක තමයි අපේ ශරීර ශක්තිය වර්ධනය වෙන්නේ. බලවත්ව ඕනම තැනකට ගියහම තේජාන්විතව ඉදිරිපත් වෙලා බබලන ස්වરૂපයක් ඇති වෙන්නේ දානීය ප්‍රතිඵලයක් ඇටියට. ඒක තමයි බලය. ඒ වගේම තැනට ගැලපෙන හොඳ නුවණක් ඇතුව කටයුතු කරන්න ඕන. හොඳ අම්මා කෙනෙක් ලැබුණාම ඒක දරුවන්ට හොඳ සැපයක්. හොඳ බිරිඳක් ලැබුණාම ස්වාමියාට හොඳ සැපයක්. හොඳ ස්වාමියෙක් ලැබුණාම බිරිඳට ඒක හොඳ සැපයක්. හොඳ දෙමව්පියෝ ලැබුණාම දරුවන්ට සැපයක් වගේම හොඳ දරුවෝ ලැබුණාම දෙමව්පියන්ට ලොකු සැපයක්. ඒ සැපවත් භාවයන් අපි කවුරුත් කැමති. ඒ නිසා අපට
හොඳින් සැපසේ වන ප්‍රඥාවන්තව තැනට ගැලපෙන නුවණින් වැඩ කිරීමේ අවශ්‍යතාවය හැමෝටම තියෙනවා. එබඳු ස්වභාවයන් දානෙහි ප්‍රතිඵල ප්‍රඥාවන්ත භාවය. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ අපට පෙන්වුවේ දානමයන් පුණ්‍ය කිරියවත්තු. අපට මෙන්න ආරම්භය. සමහර විට කවදාවත් කෙනෙකුට දානයක් නොදීපු කෙනෙක් ඉන්න පුළුවන්. දන් හැන්දා. හැබැයි තමන් බත් කාලා අත හොදලා එළියට දාන ඉඳුල් පිඟාන වේවා මෛත්‍රී සහගතව එළියට දාන්න පුළුවන් නම් තමන් කන්න ගනිපු බත් පිඟානෙන් බස් සරලුවක් හරි සතෙකුට හරි දෙන්න ලැබෙනවා නම් වන පිපාසී සතෙකුට වතුර ටිකක් හරි බොන්න දෙනවා නම් වෙනතුරු කොච්චර වටින විදියට තමන්ගේ පරිත්‍යාග සිතුවිලි මතු කරගන්න පුළුවන්. ඒසා පින්වන්ත භාවයම තමයි පින් සිතුවිලි මතු කර ගැනීම. පාපී ස්වභාවය තමයි පුණ්‍යවන්ත භාවයන් මතු කර නොගැනීම. ගිහි භූතස්සපි උපකාරානි පුඤ්ඤානි. පබ්බජිතස්සපි උපකාරානි පුඤ්ඤානි. වන ගිහියෝ විතරක් නෙවෙයි පැවිද්දොත් දන් දෙන්න ඕන. ගිහි පැවිදි අපි ඔක්කොම පින්කම් කරගන්න ඕන. ඒ කුසල ශක්තියන හොඳට දියුණු කරගන්න ඕන. අපේ ආයුෂ බොහෝම කෙටි. తాවකාලිකයි අල්පායුෂ්කයි. කෙටි කාලයක් අපි ජීවත් වුණා. අපට පුළුවන්කම ලැබෙනවා නම් මේ ජීවත් වෙන කෙටි කාලය අර්ථවත් ප්‍රයෝජනවත් වෙන විදිහට කටයුතු කරන්න ඔබ ලබපු ජීවිතය බොහොම වාසනාවන්තයි. පින්වන්තයි. ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්නනවා සීලමයන් පුණ්‍ය කිරියවත්තු. අද බලන සමාජය දිහා බැලුවහම මේ මනුෂ්‍ය ජීවිතයේ තියෙන වටිනාකම ගොඩාක් පල්ලෙහාට වැටිලා. අවිනිශ්චිත ස්වභාවයන් තුළ මිනිසුන්ට ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. තමන්ගේ ජීවිතයේ කොයි වෙලාවෙ තමන්ට අහිමි වේද? ඒ තරම් අවිනිශ්චිත භාවයක් සමාජය තුළ පහළ වෙලා තියෙන්නේ කවර හේතුවක් නිසාද? පින්නතුනි පන්සිල් නොරැකීම නිසාමයි. පළවෙනි ශික්ෂාපදය අපට පෙන්නවා. තමන්ට තමන් ආදරය කරන්න. තමන්ට තමන් සෙනෙහස දක්වන්න. තමන්ට ආදරය සෙනෙහස දක්වන වගේම තව කෙනෙක් අන් අය කෙරෙහිත් ආදරය සෙනෙහස දක්වන්න. බන්න අපේ මේ වටිනා ජීවිතයකින් අපට පන්න තව ජීවිතයක් විනාශ කරන්න වෙනවා නම් ඒක මොන තරම් බරපතල පාපයක්ද කියලා බලන්න. තිරිසන් ඝාතන, මනුෂ්‍ය ඝාතන හරියට වැඩි වෙලා තියෙනවා. මේවා තුළ පේන්නේ මනුස්සත්වයේ පරිහානියයි. බුදුරජාණන් වහන්සේ අපට පෙන්වුවා සීලං සග්ගස්ස සෝපානං. අපේ අරමුණ නිවන. නිවන සඳහා යන ගමනක අන සග්ගස්ස සෝපානං. ස්වර්ගයට යන ඉනිමග තමයි සීලය කියලා පෙන්වන්නේ. සීල ප්‍රතිපදාව ශික්ෂණය අර මා මුලින් දේශනා කළ කාය සුචරිතය තුළ, වාක් සුචරිතය තුළ, මනෝ සුචරිතය තුළ හොඳට දියුණු කරගන්න පුළුවන්. එනිසා අත්ත හිතාය පටිපන්නෝ, තමන්ට තමන් හිතවත් කෙනෙක් වෙන්න. පරහිතාය පටිපන්නෝ, අනුන්ටත් හිතවත් කෙනෙක් වෙන්න. තමන්ට තමන් ප්‍රිය වෙන වගේම අනුන්ට ප්‍රිය වූවෙක් බවට පත් වෙන්න. සීලේ ඇති වටිනාකම හොඳට දකින්න. අපේ බෝධිසත්වයාණන් වහන්සේ සීලේ පාරමිතාවන් හැටියට පිරුවා. සමහර ආත්මවල තිරිසන් ආත්ම එක ක්ෂණයකින් තමන්ට පුළුවන්කම තිබුණා බොහෝ පිරිසක් අනුතුරකට පත් කරන්න. තමන් සමාදම් වෙලා හිටපු සීලේ බින්දිනේ. එහෙනම් අපි අපේ ජීවිතයෙන් පංචශීලයේ අපි අගය කරනවා නම් ඒ පංචශීල ප්‍රතිපත්තියෙහි පිහිටලා අපි කටයුතු කරනවා නම් මොන ලාභ අපට ලැබුණත්, මොන වරප්‍රසාද අපට ලැබුණත්, පින්නතුනි අපි කවර හේතුව කිව්වත් තව කෙනෙකුට අනුතරක් විපතක් කරන්න හීන කිව්වත් හිතන්න එපා. ඒසා තමන් මනවින් පංචශීල ප්‍රතිපදාව රකින්න. එදා අපට ලැබිච්ච වටිනාම දායාදය තමයි අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මේ නිර්මල දහම් පණිවිඩය අපට ගෙනීම. ධර්මාශෝක මහාධිරාජයා එදා වන්න වටිනාම විදියට අපට ඒ දහම් පණිවිඩය එව්වා. ඒ දහම් පණිවිඩය සමාජගත කළා.
ඒ අනුව තමයි අපි උතුම් ප්‍රතිපදාවන් තුළ පිහිටලා කටයුතු කරන්නේ. ඒ නිසා සීල ගන්ධෝ අනුත්තරෝ විවිධ සුවඳ වර්ග තියෙනවා. දෑසමන් ආදී පිච්ච ආදී විවිධ සුවඳ වර්ග. ඒවා පැතිරලා යන්නේ සීමා සහිත ප්‍රදේශයන් තුළ. හැබැයි සීල ගන්ධෝ අනුත්තරෝ සියලු සුවඳ අතර උත්තරීතර සුවඳ තමයි සීලවන්තභාවය. මන කෙනෙක් ජීවත් වෙලා මියදෙනවා. මේ මරණය කියන එක කාටවත් වළක්වන්න බෑ. අපි ගෙනාපු ආයුෂ ප්‍රමාණයක් තියෙනවා. ආයුෂ අවසාන වෙලා මරුණා අපි කියනවා ඒක ආයුක්කේ මරණය කියලා. අපි ගෙනෙන කර්ම ශක්තියක් තියෙනවා. ඒ කර්ම ශක්තිය ගෙවි අවසාන වෙලා සිද්ධ වෙන මරණය අපි හඳුනනවා කම්මක්කේ මරණය කියලා. ගෙනාපු ආයුෂත් කර්මයක් දෙකම ගෙවි අවසාන වෙලා සිද්ධ වෙන මරණය අපි හඳුන්වන උභයක්කේ මරණය කියලා. කෙනෙකු ගෙනාපු ආයුෂත් තියෙනවා. කර්මයක් තියෙනවා. ඒ හදිස්සිය හමාගෙන ඉන්න දරුණු සුළම් පාරකට අහුවෙලා පහනක දැල්ල නිවි යනවා වගේ. ස්වාභාවිකව ඇති වෙන විපතකට ගොදුරු වෙලා කෙනෙකු ජීවිතක්ෂයටපත් වෙනවා. ඒක තමයි උපච්ඡේදක මරණ. ඉපදුණු සත්වයා මේ හතර ආකාරයෙන් කවර ආකාරයක හෝ මරණයක් තියාගෙන ජීවත් වෙන්නේ. බලන්න කෙනෙක් මලහම මැරිච්ච අයගේ මරණය නිසා ගෙදර අය විතරක් නෙවෙයි. ගමේ අය විතරක් නෙවෙයි. දන්න කියන අය පවා හඬා වැළපෙමින් දුක් වෙන ස්වභාවයක් ඇති වෙන්නේ අර ජීවත්ව හිටපු මිනිස්සයා තුළ තියෙච්ච වටිනා සත්පුරුෂ ගුණ ටික නිසා. වටිනා මනුස්සකම් නිසා. එසා කෙනෙක් මලහම බන අඬනවා වැළපෙනවා දුක් වෙනවා සෝසුසුම් හෙලන අතරතුර ප්‍රකාශ වෙන වචන බලන්න. මේ මිනිස්සයා රත්තරන් මිනිස්සෙක්. ජීවත්ව හිටියේ කෙටි කාලයක් වුණත් ගොඩක් වැඩ කරපු කෙනෙක්. මලත් මේ මිනිස්සයාගේ ගුණ ටික රැඳිලා තියෙනවා. මලත් නොමල මිනිස්සෙක්. නිසා අපි මේ ඔක්කොම අතහැර දාලා යන අය ඔබත් මමත් අපි කවුරුත්. එහෙනම් අපේ වටිනාකම තියෙන ජීවත් වෙන කෙටි කාලය තුළ. එහෙනම් මේ ජීවත් වෙන කෙටි කාලය තුළ සත්පුරුෂයෙක් හැටියට හිතන්න. සත්පුරුෂයෙක් හැටියට ක්‍රියා කරන්න. සත්පුරුෂ ආශ්‍රයයන් හොඳට ප්‍රිය කරන්න. ඒකට අපි කියනවා කල්යාණ මිත්‍ර ආශ්‍රය කියලා කියනවා. බණ ධර්ම අවබෝධයට පවා සත්පුරුෂ කල්යාණ මිත්‍ර සේවනයක් අවශ්‍යයි. ලෝකෙ පහළ වෙච්ච වටිනාම සත්පුරුෂයාණන් වහන්සේ ලෞතර බුදුහාමුදුරුවෝ. මහා කරුණා සමාපatti ඥානයට සමවැදිලා ලෝකයේ දෙස බලන්නේ අද මගෙන් කාටද පිහිටක් පිළිසරණක් වෙන්න තියෙන්නේ. ප්‍රමුඛත්වයේ දක්වනවා ඉස්සෙල්ලාම පිහිට විය යුත්තේ කාටද? ගව් ගණන් ගෙවාගෙන බුදුහාමුදුරුවෝ වැඩම කළා. උන්වහන්සේ අනුගමනය කළ මහා කාශ්‍යප හාමුදුරුවෝ. ඒ ඇතුළු රහතන් වහන්සේලා. බුදුහාමුදුරන්ට තරම්ම එබඳු දියුණුවක් නොතිබෙන්න පුළුවන්. හැබැයි උන්වහන්සේලාත් බලන්නේ මගෙන් කාටද පිහිටක් පිළිසරණක් වෙන්න තියෙන්නේ. මහා කාශ්‍යප හාමුදුරුවෝ ඒ විදියටම ගව් ගණන් ගෙවාගෙන වැඩම කළා ලෝක සත්‍යය සුවපත් කරලීම වෙනුවෙන්. ඒ විදියටම අනුගමනය කළපු මහරහතන් වහන්සේලා අප්‍රමාණ මේ ශාසනය දීප්තිමත් කළා. එනිසා කෙනෙකුගේ වටිනාකම රැඳී පවතින්නේ. කෙනෙකුගේ දියුණුව අභිවෘද්ධිය රැඳී පවතින්නේ. සග්ගස සෝපාන නිවනට ඉනිමගක් හා සමීපවන උතුම් සීල ප්‍රතිපදාවන් තුලයි. එසා සීලවන්ත භික්ෂුව ලෝකයක් බබලනවා. සීලවන්ත භික්ෂුණිය ලෝකයක් බබලනවා. සීලවන්ත උපාසකතුමා උපාසිකාව වන බබලන චරිතේවා. එසා මලත් ගුණ කිය හැකි වටිනාකම් වලින් පිරිපුන් වටිනා චරිත. එසා සත්පුරුෂයෙක් හැටියට කටයුතු කරනකොට සත්පුරුෂ ගුණ තමන් තුළ පිහිටවා ගන්න. මොනවද සත්පුරුෂයෙකු සතු ගුණ? ඒ සත්පුරුෂ ගුණ තමන් ළඟ තියෙනවා නම් තමන්ටම හිතලා බලන්න පුළුවන් මම සත්පුරුෂයෙක්ද? මේ සත්පුරුෂ ගුණ තමන් ළඟ නැත්නම් තමන් සමීප වෙලා තියෙන්නේ කවුරු වෙතද? අසත්පුරුෂ ගුණද තමන් ළඟ වර්ධනය වෙලා තියෙන්නේ. ප්‍රධාන සත්පුරුෂ ගුණය තමයි
අම්මා තාත්තා සැපෙන් තියෙන එක පිනවන එක. ඒක සත්පුරුෂ ගුණයක්. මාතා පෙත්ති බරං ජන්තු. අපේ අම්මලා තාත්තලා අපිව හදලා වඩලා සමාජගත කළා. මොනතරම් වටින සත්පුරුෂ ක්‍රියාවක්ද කියලා බලන්න. අම්මා කෙනෙක් විඳින වේදනාව ලෝකේ වෙන කවුරුවත් එබඳු වේදනාවක් එබඳු කැපකිරීමක් කරන්නේ නැහැ. අම්මා කෙනෙක් ඒ වේදනාව දරනවා. අම්මා කෙනෙක් ඒ කැපකිරීම කරනවා. හරි හම්බ කරන හැම දෙයක්ම දරුවන්ගේ දියුණුව කෙරෙහි කැප කරනවා නම් ඒ තාත්තා සත්පුරුෂේ. සත්පුරුෂ දෙමව්පිය ලැබුවාම ඒක ලොකු භාග්‍යයක්. දරුවා තමන්ගේ ආදරණීය දෙමව්පියෝ සැපෙන් තියා පිනවා පෝෂණය කළ කටයුතු කරනවා. මිය පරලොව ගියාත් අමතක කොට පින් කළ පින් දෙනවා. අන සත්පුරුෂයෙකු සතු වටිනා ගුණයක් සත්පුරුෂ ක්‍රියාකාරකම. මන සමහර වෙලාවක අපට සමාජය තුළින් ඇහෙනවා දකින්න ලැබෙනවා. එයා අපට මොනවද කළා තියෙන්නේ? අම්මා අපට මොනවද කළේ? තාත්තා අපට මොනවද කළේ? එබඳු වචන අසත්පුරුෂ දරුවන්ගේ මුවින් පිට වෙන දේවල්. අම්මා දසමාසයක් ඔබ කුසේ හොයාගෙන ඉඳීමම ඔබට අමතක වුණාද? ඇඟේ දුවනපු රක්තවර්ණ රුධිරයේ කිරි බවට හරවල පෙවීම අමතක වුණාද? වෙන දෙයක් ඕනේ. ඒ ටික ඇති අම්මට සලකන්න. තාත්තට සලකන්න. එනිසා සත්පුරුෂ දරුවාගේ ස්වභාවයයි අම්මා තාත්තා දිවිහිමියෙන් රකින්න එක පෝෂණය කරන එක. අපට හමු වෙච්ච ගුරුවරු ගොඩාක් ඉන්නවා. ගෙදරදී හමුුණ අම්මා තාත්තා. පන් ලදරු පාසලේදී, පන පාසලේදී, විශ්වවිද්‍යාලයේදී, උසස් අධ්‍යාපන මට්ටම් ලබද්දී අපට ගුරුවරු කොච්චර හමුුණාද? හැම කෙනෙකුගේම ලැබිච්ච යහපත් උපදෙස් අපේ ජීවිතවල ආලෝකය සඳහා හේතු වුණා. අදත් අපේ මතකයේ තියෙනවා අපේ ගුරුවරු. කුලේ ජෙට්ටා පචායි නම් අන්න ඒ කුල ජේෂ්ඨ අය අපේ වැඩිහිටියෝ අපේ ගුරුවරු අපේ ජීවිත ආලෝකමත් කරලා තියෙනවා. ඒව මතක තියාගෙන සත්පුරුෂව ක්‍රියා කිරීම සත්පුරුෂ ගුණයක්. ඒ වගේම අපි කතා කරන වචනේ පවා යහපත් අනුන්ට ප්‍රයෝජනයක් පිණිස පවතින වචන පාවිච්චිය ඒක සත්පුරුෂ ගුණයක්. සන්නං සකිල සම්භාසං. ඒ වගේම අපි ළඟ ඉවසීම තියෙන්න ඕන. අපි ළඟ කරුණාව තියෙන්න ඕන. අපි ළඟ පරිත්‍යාගශීලී බව තියෙන්න ඕන. මේවා සත්පුරුෂ ගුණ. ඒ නිසා කෙනෙකුගේ ජීවිතයක වටිනා විදියට මේ ගුණයන් පිහිටලා ක්‍රියා කිරීම ඔබ තුල වටිනා ගුණ දහම් පෝෂණය කර ගැනීමක් කියලා හිතන්නේ. ඒක ඔබට පමණක් නෙවෙයි තව බොහෝ දෙනෙකුට ඵල ප්‍රයෝජනවත්. ඔබ මේ දරු මුණුපුරන්ට දායාද කරන්න ඕන මේ වගේ සදාචාර ස්වභාවය. අද බලන්න හැදෙන වැඩෙන ළමා පරපුර බොහෝ බුද්ධිමත් දෙමව්පියෝ නම් ඒ දරුවෝ දහම් පාසලකට හරි යොමු කරනවා. පන්සලට පාසලට දහම් පාසලට පොඩ ඕව අමතක කරලා වෙනම මාර්ගයක ළමයි යොමු කළොත් එහෙම දැනුම විතරක් පිපාසිතව ඒ පස්සේ විතරක් දිවුවොත් ධනිය විතරක් ලැබෙන පිළිවෙලවල හදලා දුන්නොත් ගුණධම් අමතක වේවි. අම්මා තාත්තා වැඩිහිටි නිවාසයකට සීමා වේවි. එසා ගුණධම් අමතක වෙන සමාජයක් නිර්තාන්තරයෙන් ගොඩනගෙනව නම් එතන තියෙන පරිහානිය. බණ බෞද්ධ හැටියට අපි වටිනා ආගමික ප්‍රතිපදාවක නිරත වෙනවා. ඒ තුළ අපි පෝෂණය කරන්නේ ශ්‍රද්ධාව. දෙමළ අලුත් සංකල්ප බිහි වෙමින් පවතින වකවානුවක් මේක. අනාගමික ප්‍රතිපදාවන් කියලා. අනාගමික සම්ප්‍රදායන් කියලා කටයුතු කරනවා. ඒ අනාගමික ස්වභාවයන් තුළ නැති කරන්නේ ශ්‍රද්ධාව. අනාගමික ස්වභාවයන් තුළ ශ්‍රද්ධාව කෙනෙකුගේ හීන කරනවා නම් නැති කරනවා නම් ඊළඟට හැදෙන પરම්පරාව ශ්‍රද්ධාවෙන් හීන ශ්‍රද්ධාවක් නැති පරපුරක් බවට පත් වෙනවා. ඒ නිසා ওই විකාර සංකල්ප විකාර දේවල් අපේ මිනිස්සුන්ගේ හිත් අන වික්ෂේපයට පත් කරන ස්වභාවයකට පත් කරලා තියෙනවා. ඒ නිසා අපි ඇති කරගෙන ආවේ අපේ අම්මලා තාත්තලා ආච්චිලා සීයලා ඔබ දියුණු කරගෙන ආවේ හොඳ ශ්‍රද්ධා ගුණයක්. ඒ ශ්‍රද්ධා ගුණේ කවර හේතුවක් නිසාවත් විනාශ වෙන පැතිවලට යොමු කරන්න එපා. ওই විවිධ විකාර සංකල්ප වලට අනාගමික ස්වභාවයන්ට නෙවෙයි අපි හුදු
ශ්‍රද්ධා ගුණයක පිහිටලා කටයුතු කරන මනුස්සත්වයේ අඳුරන ස්වභාවයන් තුළ කටයුතු කරන ස්වභාවයකුයි අපි ඇති කරගත යුතුව පවතින්නේ. ඒ නිසා රුවන්වැලි මහා සෑය ළඟට ගියාම එදා දුටුගැමුණු මහරජුරු වන් දොහොත් මුදුන් දී වැඳ සාදුකාර තියන්නේ ලෙඩ ඇඳේ ඉඳගෙන. ලෙඩ ඇඳ පිටින් ඔසවාගෙන රුවන්වැලි සෑය වටේ පැදකුණු කරද්දී රහතන් වහන්සේලා එකපසක ඉඳගෙන පිරිත් දේශනා කළා. දුටුගැමුණු මහරජුරුවන්ට පෙනුනේ සදෙව්ලොවින් ආපු දෙවිවරු තමන් එක් කරගෙන යන්න ඇවිල්ලා ඉන්න වෙලාව. ඒ නිසා යමෙක් තමන්ගේ ජීවිත තුළ සත්පුරුෂ ගුණාංග ශ්‍රද්ධාව පෙරටු කරගෙන දියුණු පවුණු කර ගන්නව නම් තමන් යන ලෝකය තමන් නැවත උත්පත්තිය ලබන තැන අන සුභවාදීව දකින්න යහපත් තැනක් නිර්මාණය කරගන්න හැකියාව ලැබෙනවා. සස්සීලමයන් පුණ්‍ය කිරියවත්තු. ඒ වගේම පින්වත්නි භාවනාමයන් පුණ්‍ය කිරියවත්තු. බෞද්ධයාට අවශ්‍ය කරන ප්‍රධානම අංගයක් මේ පෙන්වන්නේ භාවනාව. අපේ හිත වැඩිම. අද තියෙන මේ ස්වභාවයන් එක හිත විවිධ පැතිකඩ කරා දුවනවා. වේගවත්ව. ඒ සඳහා විවිධ ක්‍රම තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. හැබැයි හිතක ඇතිවෙන ආතති සමනය කරගන්න. හිතක ඇතිවෙන විවිධ වූ බාහිර කඩාවැටීම් නැති කරගන්න. තියෙන එකම ඖෂධය මොකක්ද? බුදුහාමගේ ධර්මයේ නැමැති ඖෂධය. එක බුදුබණ පදයක් ගැන හිතන්න. එක බුදුගුණයක් ගැන හිතන්න. ওই නවරහාදී පාඨේ බුදුගුණ වල අරහම් බුදුගුණේ වඩන්න. ඒක බුදුගුණ භාවනාව. නවරහාදී බුදුගුණ ටික අපිට වඩන්න පුළුවන්. ධර්මයේ ගුණ අපිට වඩන්න පුළුවන්. සංඝ ගුණ අපිට වඩන්න පුළුවන්. තුනුරුවන්ගේ ගුණ ටික වැඩිම බලන්න කොච්චර භාවනාවක් වෙනවද කියලා. නම් මෛත්‍රී සිතුවිලි හොඳින් හිතේ ඇති කරගෙන මෛත්‍රිය වඩනකොට ඔබේ හිත තුළ ඇති වෙන්නේ මහා පැතුරුණු ස්වභාවයක්. ගෙදරට සීමා වෙන්නේ නැහැ. වටපිටට පමණක් නෙමෙයි සමස්ත මුළු මහත් විශ්වයටම මෛත්‍රිය පතුරවන්න. අද ওই විවිධ නම් වලින් බිහි වෙලා තියෙනවා මානව හිමිකම් කියනවා ආදී විවිධ දේ. හැබැයි බුදුහාමුදුරුවෝ අවුරුදු 2569කට ඉස්සර වෙලා මම බුදුහාමුදුරුවෝ දේශනා කරපු සංකල්පය බලන්න සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තා. ඒක මිනිස්සු විතරක් නෙවෙයි. වන සියලු සත්වයෝ සුවපත් වේවා. මොනතරම් පැතුරුණු බවක්ද කියලා බලන්න. නිසා බුදුහාමුදුරුවෝ පැතුරුණු බවකින් යුක්තව පැතුරුණු දහම වටිනා දර්ශනයක් අපට පෙන්වුම් කළා. ඒ නිසා දෛනික ජීවිතයේ සියලු කටයුතු සාර්ථකව හොඳින් සිද්ධ කරගනිමින්ම භාවනා ආදී හිත වඩන පිළිවෙලකටත් යොමු වෙන්න උපනුපන් භවයන් වල ඔබේ ප්‍රඥාව දියුණු වෙනවා. ජීවත් වෙන හැම තැනකම කරන සෑම ක්‍රියාකාරකමක්ම බොහෝම ලස්සනට ක්‍රියා කරන්න පුළුවන්. ඒ නිසා එබඳු වටිනා ගුණධම් දියුණු පවුණු කර ගැනීම සඳහා අවශ්‍ය වන ධර්ම කාරණා කිහිපයකුයි මා ඔබට මතක් කළේ. ඒ නිසා මේ පුණ්‍ය ක්‍රියා වස්තුන් ඔබේ ජීවිත තුළ දියුණු පවුණු වේවා. මෙලව ජීවිතයේ සනසිල්ලෙන් පිරේවා, පරලොව ජීවිතයේ සුගතියෙන් පිරේවා. අපි බලාපොරොත්තු වෙන, අපි ප්‍රාර්ථනා කරන සසර දුක් නිමා කොට ලබන උතුම් අමා මහ නිර්වාණ සුවය සඳහාම මේ කුසල ශක්තිය පවතිවා, හේතු වාසනා වේවා කියලා සාදු සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අද මෙම උතුම් ධර්ම දේශනාව පින්වත් සෑම දිනාටම ශ්‍රවණය කිරීමේ වාග්ය වාසනාවන්ත භාවය හිමිවන්නේ කෝට්ටේ ශ්‍රී නාග විහාරස්ථානයේ රාජගිරිය ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරස්ථානයේ කුළුපග දායක පවුලක් හැටියට කටයුතු කරන නුගේගොඩ පාගොඩ පළවෙනි හරස් වීදියේ නොමර 14න් 4 නිවසේ විසූ දැනට මාතර කෝට්ටේ ගොඩ බෙලිවත්තේ පල්ලියගුරු නිවසේ පදිංචි මානි මාලා පල්ලියගුරු මෙතිනිය, ඒ වගේම ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි පදිංචි පමායා තරින්දි ගුණතිලක ආදරණීය එකම දියණිය ඒ පින්වන්ත දායකත්වයන් නිසා ඒසා ලංකාවේ හිටියත් ලෝකෙ කොහේ හිටියත් කොතන හිටියත් බොහෝම සදැහැතිව ක්‍රියා කරන ස්වභාවයක් අපි පුංචි කාලේ ඉඳලම අපි දැකලා තියෙනවා. කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපතිව වැඩවිසූ අප ගුරු දේවෝත්තම ආචාර්ය මාදුළුවාවේ සෝපිත නාහිම්පාණන් වහන්සේටත් අපටත් බොහෝම ලෙන්ගතුව ආදරෙන් මහා සංඝරත්නය කෙරෙහි එදත් අදත් සදැහැතිව කටයුතු කරන ආදරණීය අම්මා කෙනෙක්, ආදරණීය දියණියක්. ඒ වගේම ඒ හා බැඳුණු අනිකුත් සත්පුරුෂ පිරිසත් එක්ක අද මේ වගේ වටිනා
පින්කමක් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න ධර්ම දේශනාවක් පවත්වා ගන්න ධර්ම පරිස්කාර පූජා කරගන්න කල්පනා කළේ තමන්ගේ ආදරණීය දියණිය පමායා තරින්දි දියණිය විදේශගතවයි ඉන්නේ. ඒ වගේම මෙම ස්වාමියා කල්ප අයිරාවන පුතණුවන් ඒ වගේම පුංචි දියණිය අර්යානා අමේලි ගුණතිලක දියණිය ඒ පවුල පිරිස දුවත් බෑනනුවනොත් පුංචි දියණියත් විදේශගතව හිටියත් ජන්මදිනයේ උපන්දිනයේ වෙනුවෙන් දෙන්න පුළුවන් වටිනාම ත්‍යාගය මේ උතුම් මහ පින්කම පවත්වලා පුණ්‍යානුමෝදනා ආශිර්වාදයක් ලබා දෙනවා. සියලු දෙවි රැකවරණයෙන් තුනුරුවන්ගේ අනන්ත වූ ගුණ බලයෙන් চিරාත් කාලයක් නිදුක්ව නිරෝගීව යෙහෙන් කටයුතු කරමින් පමායා තරින්දි දියණියට කටයුතු කරන්න වාසනාවන්ත සුබ උපන්දිනක් වේවා වාසනාවන්ත හොඳ ඉදිරි කාලයක්ම වේවා කියලා ආශිර්වාද කරනවා සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කල්ප අයිරාවන පුතණුවන්ට තමන් කරන රැකී ආරක්ෂාදී කටයුතු බොහෝම හොඳින් සඵලව සාර්ථකව සමගියෙන් සාමයෙන් සතුටින් පුංචි දියණිය හා සියලු දෙනාට කටයුතු කරන්න ආශිර්වාදයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අර්යානා මේලි ගුණතිලක පුංචි දියණියන්ටද වාසනාවන්ත අනාගතයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැමදාම අම්මා කෙනෙක් හැටියට අපට බොහෝම ආදරෙන් ආශිර්වාද කරනවා මානිමාලා පල්ලියගුරු මැතිණිය. අදත් මාහට ආශිර්වාද කරනවා දුව බෑණනුවන් පුංචි දියණිය හා එක්ව මටද නිරෝගී සුවය දිගාසිරි වේවා කියලා දේශකයාණන් වහන්සේට ආශිර්වාද කිරීමත් මේ පින්කමෙහි අරමුණක්. ඉතින් කවදත් පින්කම් සිද්ධ කරන්න ගියාම Tamanට සත්පුරුෂ හොඳ කල්යාණ මිත්‍ර ආශ්‍රයක් ලැබෙනවා. ඒ නිසා දුර බැහැර ඉඳලා අද කොළඹට ඇවිල්ලා අපේ පත්මිනි අපේ යාපා අබේවර්ධන මෙතිනිය ඇතුළු කොට ඇති මේ සෑම දිනාමත් සහභාගී කරවගෙන බොහෝම ලස්සනට මේ පින්කමේ කටයුතු සිද්ධ වුණා. එසා ධර්ම ශ්‍රවණය කළ මේ පැමිණි සියලු දෙනාට වගේම ලක්වැසි ලෝවැසි සෑම සියලු දෙනාටම තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් චිර ජීවනයේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා. ඒ වගේම පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා කෝට්ටේ ශ්‍රී නාගවිහාරාධිපතිව වැඩවිසූ තමන්ගේ අනුශාසක පැවිදි අනුශාසකයාණන් වහන්සේ වූ ආචාර්ය අප ගුරු දේවෝත්තම පූජ්‍ය මාදුළුවාවේ සෝපිත නාහිම්පාණන් වහන්සේට උන්වහන්සේ අපවත් වෙලා මේ වසරට නොවැම්බර් මාසයේ 8 වෙනිදාට වසර 10ක් පිරෙනවා. ඉතින් ඒ වෙනුවෙන් විශේෂ පින්කම් නාග විහාරස්ථානයේදී සිද්ධ වෙනවා. ඉතින් අපවත් වී වදාළ නාහිම්පාණන් වහන්සේටත් ඒ වගේම තමන් ආදරෙන් හදා වඩා ඇති දැඩි කළ ආදරණීය දෙමව්පියන් වන NPJ ලැන්ටිස් සිල්වා දයාබර පියතුමාට HPVD පල්ලියගුරු මේනියෝ ඇතුළු කොට ඇති මිය පරලොව ගිය සංසාරගත සියලු ඥාති වර්ගයා පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාද සුවපත් වේවා දුකින් අත මිදේවා උතුම් නිවනින් සැනසේවා. මිය පරලොව ගිය සෑම පින් අනුමෝදන් වේවා දිව්‍යෝ පින් අනුමෝදන් වේවා. මිය ගිය හැමටත් දෙවියන්ටත් අප සෑම දිනාටමත් සියලු දුක් නිමා කොට ලබන උතුම් අමා මහ නිර්වාණ ධාතුවම සාක්ෂාත් කර ගැනීම සඳහාම මේ කුසල ශක්තියෙන් පවතිවා හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන දෙවියන්ට පින් අනුමෝදන් කරවමු. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු තං සදාති. ධර්ම ශ්‍රවණී කිරීමෙන් පරිස්කාර පූජා කිරීමෙන් සමටම අමා මහ නිවන් සුවයම හේතු වාසනා වේවා. අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිජ්ජතු. හැම දිනාටම තුන්වන් සරණයි.
වියලී බියදෙන්නට පෙර ඔබ නිවා සනහන අමාවැස්ස